මත්තසද ඔයාගේ YouTube channel එක subscribe 1000 සතියෙන් ගන්න. එහෙනම් ඔයාලා දාන්න මෙන්න මේ වීඩියෝ එක. අද අපි මේ වීඩියෝ එකේ කියනවා කොහොමද subscribe 1000 සතියෙන් ගන්න කියලා. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් සාදරයෙන් ආදරෙන් අද පිළිගන්නවා සංජු සමූහගේ YouTube channel එකට. ඉතින් මේ channel එකෙන් කියන්නේ YouTube කරන ඔයාලට අවශ්‍ය වෙන tips and tricks. ඉතින් channel එක subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න. අපි යමු අපේ පළවෙනි point එකට. හරි. ඉතින් subscribe 1000 සතියෙන් ගන්න කියන එක ලේසි වැඩකුත් නෙමෙයි අමාරු වැඩකුත් නෙමෙයි. ඒක අර අතරමැද තියෙන දෙයක්. ඔයාලා මහන්සි වෙන ඔයාලගේ channel එකට ඔයාලට පුළුවන් ඔයාගේ subscribe 1000 සතියෙන් උනත් ගන්න. ඉතින් මේකට අපි පාවිච්චි කරන සුළු steps කීපයක් ඒ steps අපි කොටස් පහකට කඩමු. එකක් තමයි හදන්න ඕන content quality එක. ඉතින් content quality එක චුට්ටක් හොඳ විදියට හදාගන්න උපරිම try එකක් දෙන්න. ඉතින් ඔයා කැමති නැත්නම් ෆේස් වීඩියෝ කරන්න ඔයාලට පුළුවන් ෆේස්ලස් විදියට පටන් ගන්න. ඉතින් මේ වගේ ඇවටර්ස් හදාගන්න කැමති නම් උඩ පේන link එක click කරන්න. එතකොට ඔයාලට එතනින් පුළුවන් ඇවටර්ස් හදාගන්න. ඉතින් ඒකෙන් ඔයාලා ඉගෙනගෙන ඇවටර්ස් හදලා ඔයාලගේ voice එක record කරගෙන ඒකට upload කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි පළවෙනි point එක ගන්න. අපි යමු අපේ දෙවෙනි point එකට. ඉතින් දෙවෙනි point එක වෙන්නේ අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන ටයිම් එකත් බලනවා. ඉතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන ටයිම් එක කියන්නේ ඔයාලා ඉස්සෙල්ලම ඔයාලගේ channel එක හදලා පළවෙනි වීඩියෝස් 10 දිනපතා විදිහට වීඩියෝස් 10 දවස් 10 දී හරියට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ දැන් ඔයාලා අප්ලෝඩ් කරන වෙලාවත් එකම වෙලාවනේ. ඊට පස්සේ ඔයාලා අප්ලෝඩ් කරන සතියට වීඩියෝස් 3ක් විතරයි. ඉස්සෙල්ලා සතියට 5ක් අප්ලෝඩ් කරා නම් 3ක් කියන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අර ඔයාලගේ රීච් එක හැදිලානේ. ඉතින් ඒක තමයි. ඒ රීච් එක හදාගත්තොත් ඔයාලට සබ්ස්ක්‍රයිබ් 1000 අඩුම ගානේ සතියෙන් නෙමෙයි දවස් 5න් අයින් හදාගත්ත අයත් අද ලෝකේ ඉන්නවා. ඉතින් එයාලා එයාලගේ පළවෙනි channel එක විදියට තමයි එයාලා සබ්ස්ක්‍රයිබ් 1000 හදාගන්නේ. ඉතින් ඒක තමයි දෙවෙනි point එක. අපි යමු අපේ තුන්වෙනි point එකට. ඉතින් තුන්වෙනි point එක වෙන්නේ ඉතින් ඊළඟ point එක වෙන්නේ ඔයාලා දාන title එක. ඉතින් title එක හොඳ බ්‍රෑන්ඩඩ් ටයිටල් එකක් දාන්න බලන්න. දැන් ගොඩක් YouTubers පාවිච්චි කරන්නේ හොඳ සුපිරි ටයිටල්. ඉතින් ඔයාලා ටයිටල් එක හොයාගන්න වෙන වගේ වීඩියෝ එකට ඔයා ChatGPT එකට යන්න. ChatGPT එක ඕපන් කරලා ඒකේ සර්ච් කරන්න මෙහෙම. ඔයාගේ වීඩියෝ එක අන්තර්ගතයේ තියෙන මෙහෙම දෙයක් ඔයා කරන්නේ. ඒ මේක වලට ටොපික් එකක් දෙන්න කියලා සර්ච් කරන්න. ඉංග්‍රීසි සිංහල දෙක කලවම් වෙච්ච කියලා හොයන්නකෝ. එතකොට ඔයාලට හම්බ වෙනවා හොඳ ටොපික්ස් ලස්සන ක්ලියර් සුපිරි ටොපික්ස් හම්බ වෙනවා. ඉතින් ඔයාලට ඒ ටොපික්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකත් ඔයාලට කැමති නැත්නම් කරන්න ඔයාලට පුළුවන් vidIQ එක හරි TubeBuddy එක හරි ඉන්ස්ටෝල් කරන්න. මම නම් කියන්නේ vidIQ ඉන්ස්ටෝල් කරගන්න කියලා. මොකද vidIQ එකේදී කරන්නේ ඔයා වීඩියෝ අප්ලෝඩ් කරනවනේ. අප්ලෝඩ් කරාට පස්සේ ඒ වීඩියෝ එක ඒ vidIQ එක චෙක් කරනවා. එයාලා චෙක් කරලා ඔයාලට දෙනවා හොඳ සුපිරි ට්‍රෙන්ඩින් ටොපික්ස්. එයාලගේ SEO ලෙවල් එකත් එතනදී එයාලා කවුන්ට් කරන විදිහට හදලා. ඉතින් ඊළඟ point එක වෙන්නේ අපිට වැදගත් වෙන point එක. ඉතින් ඒක තමයි ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ඒකේ හොඳ SEO එකක් අන්තර්ගත වෙන්න ඕන. SEO එකක් අන්තර්ගත වෙනවා කියන්නේ ඔයාලා පාවිච්චි කරන hashtags, keywords ඒ වගේම තමයි ඔයාලා ඒ කියන්නේ ඔයාලගේ කියන්නේ channel එකේ නම අනිවාර්යෙන් වගේ ටයිටල් එකේ වැටෙන්නත් ඕන. ඉතින් SEO කියන්නේ search engine optimization. ඔයාලා අපි පරණ වීඩියෝ වල නම් ඒක දන්න මොකක්ද කියලා. ඒක ගැන වැඩි කතා ඕනේ නැහැ අපි. ඔයාලට ඒක දැනගන්න නම් පරණ වීඩියෝස් තියෙනවා. ඉතින් ඒකෙදි වෙන්නේ ඔයාලා කීවර්ඩ්ස් දානනේ. කීවර්ඩ්ස් දාලා අපි දැන් වීඩියෝ එකක් සර්ච් කරනවා කියනකො ඒ සර්ච් කරද්දී ඔයාගේ ඒ හොයන කෙනාගේ ටයිටල් එකේ ඔයා දාපු කීවර්ඩ් එකක වර්ඩ් එකක් තියෙනවා නම් ඒ වර්ඩ් එක එතකොට ඒකේ සර්ච් කරද්දී ඔයාගේ එතන කීවර්ඩ් එන්න. දැන් සින්දුව ගැන මොකක්ද දාපු සින්දුවේ නම තියෙනවා නම් එතන එතකොට වීඩියෝ එක එතන ෂෝ කරනවා. ඉතින් ඒක තමයි කීවර්ඩ්ස් පාවිච්චි කරන එකේ වැදගත්කම. ඊළඟට තමා අපිට වැදගත්ම අන්තිම සහ පොයින්ට් එක වෙන්නේ YouTube වල සාර්ථක වෙනවා කියන්නේ දවසින් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මම ඉස්සෙල්ලා වීඩියෝ එකත් කිව්වා, ඊට කලින් වීඩියෝ එකත් කිව්වා, ඊට කලිනුත් කියලා තියෙනවා. ඉතින් මම යන හැමතැනම කියන්නේ YouTubeෙන් සාර්ථක වෙන එක සතියෙන්, දවසින්, මාසෙන් උනත් කරගන්න පුළුවන් වැඩක් තමයි. මාසෙන් සබ්ස්ක්‍රයිබ් ලක්ෂ ගාපු අය ඉන්න අපේ ලංකාවේ ඉන්න තියුණාට වෙන රටවල ඉන්නවා. ඒ වගේ තමයි. ඒ කියන්නේ අපි channel එක මහන්සි වෙන තරම තමයි අපිට අපේ ප්‍රතිඵල හම්බෙන්නේ. ඉතින් ඒ වේක තමා අපි අන්තිම පොයින්ට් එක. ඔය තමයි මම බෝනස් පොයින්ට් එකක් දෙන්න. ඒ තමයි ඔයාලා channel එක පුළුවන් නම් ඉංග්‍රීසි වීඩියෝ හදන්න. ඒ කියන්නේ
ඉංග්‍රිෂ් පිටරට ඔඩියන්ස් එක බේස් කරලා. ඉංග්‍රීසි තමයි දැනට ගොඩක් අය ගන්නේ. ඒක නිසා ඇමරිකාව පැත්තේ මේ ගොඩක් ජනප්‍රිය ඒ වීඩියෝස්. ඒක නිසා පුළුවන් වුණා ඉංග්‍රීසි වීඩියෝ හදලා ඉංග්‍රීසි වීඩියෝ අප්ලෝඩ් කරන්න ඔගේ channel එකේ. ඉතින් ඒක තමයි අපේ බෝනස් පොයින්ට් එක. හරි. අදට එච්චරයි වීඩියෝ එක. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන වැරදි සහ මට අමතක වෙච්ච points තියෙනවා නම් ඒවා comment කරන්න. මම ඒවා තව වීඩියෝ එකකින් කියන මේක part 2 විදියට. ඉතින් ඒ වගේ තමයි මතක් කරන්න දෙයක් තියෙනවා. අපේ දැන් මේ වගේ වීඩියෝස් යනවා. ඒ කියන්නේ YouTube වලින් බිඳුවේ ඉඳන් subscribe ලක්ෂයට යනකම් සාර්ථකනේ විදිය ගැන අපි YouTube එකේ free විදියට උගන්වනවා. ඉතින් ඒකේ තුන්වෙනි sorry ඒකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් තුන්වෙනි වීඩියෝ එක හෙට අප්ලෝඩ් වෙනවා. ඒ වගේම පළවෙනි වීඩියෝ එක ඊයේ අප්ලෝඩ් වුණා. ඉතින් පළවෙනි එකේ link එක මේ උඩින් පේන ඒක බලන්න. ඉතින් ඒකේ අපි කියලා දෙනවා හරියට subscribe ඒ කියන්නේ හරියට YouTube channel එක 2025 grow කරගන්න විදිය. ඉතින් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no